ඔයාට හෙන ගහපන් කාලා කන්නිය මොක වැවිලා ඵලයන් එහෙම පුළුවන් නම් පාස්සලා පෙන්නපන්. ඔයාට පේන හැමදේම ඇත්ත නෙමෙයි. ඔයා හිතන හැමදේම ඇත්ත නෙමෙයි. ඔයාට ඇහෙන හැමදේම ඇත්ත නෙමෙයි. ගහන්න. ඔයාට දනුවමක් දුන්නත් ඒ දනුවම දෙන්නෙත් ඒ දේ හිතේ තියාගෙන. ඒ නිසා යටි අරමුණ ආව තලාපැලීම නෙමෙයි. යටි අරමුණ ඔයාව දියුණු කිරීම. ඔයාව හොඳ තැනකට ගෙනීම. ඔයාට සමාජයේ යහපත් තැනක් හදලා දීම. ඒ අරමුණ යටි හිතේ තියාගෙන තමයි ඕනම ගුරුවරයෙක් දනුවම් කරන්නේ. කිසිම ගුරුවරයෙක් දනුවම් කරන්නේ නැහැ ඔයාට හෙන ගහපන් කාලා කන්නිය මොක වැවිලා ඵලයන් එහෙම වචන කියන්න පුළුවන් කවුරු ගුරුවරයෙක්. මං කියලා නැහැ. නමුත් මොකක් හරි ගුරුවරයෙක්ගේ කටින් කුණරපාව පිට වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ යට තියෙන්නේ. ඒක ඇතුලේ හදවත යට තියෙන්නේ. මු අනාගතේ හොඳ තැනකට ගන්න ඕනේ. මුල හොඳ රිසල්ට් එකක් දාලා මුට ජීවිතය හදලා දෙන්න ඕනේ. ඕන් ඔය කියන කාරණාව තමයි ඒ හැම ගුරුවරයෙක්ගම යට හිතේ තියෙන්නේ. නිසා ගුරුවරුවත් එක තරහට මේවාට බයින්නේ ගහන්නේ නැහැ. සමහර ගුරුවරු මෙහෙම කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ළමයා මේක හිතන්නේ වැරදි කෝණකින්. මම දැක්ක වීඩියෝ පහ හදලා තියෙනවා මේකට. දැන් ගුරුවරයෙක් ළමයි ඔයාට මේ හැම ගුරුවරයෙක්ම මෙන්න මෙහෙම නෙමෙයි. හරිද? සමහර ගුරුවරු මේ ඒ කියන්නේ මොලෙන් කල්පනා කරලා ගේම් ගහන්නේ උන් ඉන්නවා. සමහර ගුරුවරු මෙහෙම හිතනවා. හරිද? දැන් ඔයාට කියනවා සමහර ගුරුවරු ඉස්කෝලේ මෙහෙම ගුරුවරු ඔයාට කියලා තියෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයා ඒක වැරදිට අරන් තියෙන්නේ. ඉස්කෝලේ ගුරුවරු සමහර ළමයිට කියනවා උඹ නම් ජීවිතේට පාස් වෙන්නේ නැහැ. තොපි වගේ උන් මේවට හරියන්නේ නැහැ බං. පුළුවන් නම් පාස් වෙලා පෙන්නපන්. ඔන්න ඔහොම ඔය වගේ වාක්‍ය කෑල්ලක් සමහර ගුරුවරු කියනවා ඉස්කෝලේ සමහර ළමයිට. හැබැයි ඒ ගුරුවරයාගේ අටහිතේ තියෙන්නේ දැන් මූ මේක අහපුවාම මාත් එක්ක ගේමට හරි වැඩ කරයි. මාත් එක්ක අගේන්ස්ට් එකට හරි වැඩ කරයි. කමක් නැහැ ඉතින් ඌ එහෙම හරි වැඩ කරලා ඌගේ ජීවිතේ ගොඩයයිනේ කියලා තමයි ඒ ගුරුවරයා හිතන්නේ. හැබැයි උඹ හිතන්නේ මොකද්ද? අර පරයා මට මෙහෙම කිව්වා. හිටපන් කරලා පෙන්නන්න. හිටපන් කරලා පෙන්නන්න. ඊට පස්සේ ඔයා පාස් වෙනවා. අර කියපු වචනෙට අගේන්ස්ට් එකට ඔයා පාස් වෙනවා. ඊට පස්සේ කවදාරි දවසක ඔයා මොකද කරන්නේ? පාරේදී හරි හම්බුනාම කෙල පාරකුත් ගහලා යනවා. ඒ ගුරුවරයා පයින් යනකොට ඔයා වාහනේ කෙල පාරකුත් ගහලා යනවා. හැබැයි ඒ ගුරුවරයා විතරයි දන්නේ එදා අරම කිව්වේ ඇයි ඔයා ඔතනට ගන්න කියලා. නමුත් ඔයා හිතනවා අර ගුරුවරයා මාත් එක්ක තියෙන තරහට බලුකමට තමයි මෙහෙම කතාවක් කිව්වේ. අද මන් දියුණු වෙලා ඒ ගුරුවරයාට පෙන්නනවා මම කවුද කියලා වගේ එකක්. ඔයා අන්න එහෙම අදහසක් හදා ගන්නවා. මට තියාගන්න. ඒ නිසා ඔයාට පේන හැමදේම ඇත්ත නෙමෙයි. ඔයා හිතන හැමදේම ඇත්ත නෙමෙයි. ඔයාට ඇහෙන හැමදේම ඇත්ත නෙමෙයි. සමහර දේවල් ඔයාට තේරෙන්නේ නැති දේවල්. ඉතින් මම මේ කියපු කාරණාව පට්ට කාරණාවක්. ඒ ඔකට වීඩියෝ පව හදලා තිබුණා මම දැක්කා. එහෙම අදහසින් හිතලා. එහෙම අදහසින් තමයි ගොඩක් එවුන් හිතන්නේ. ඒ මොලේ අඩුකම. ඒ නිසා මම කියන්නේ ඔයා බුද්ධිමත්. ඔයා උසස් පෙළ කරන ළමෙක්. සෝන් ඔය හදන මගුල් වලට රැවටෙන්න එපා.